මීට පෙර කිසිදු රාජ්‍ය නායකයෙකුට ගත නොහැකි විවිධ දැවැන්ත තීන්දුව තීරණ ක්‍රියාත්මක කරමින් මේ රට මුදා ගැනීමේ ගෞරවනීය ගමනට ඉදිරිපත් වන්නට හැක. අතිගරු ජනාධිපතිතුමන් මව්බිමට සැපැත්වන මොහොත ජනතාව ඊටාම උද්‍යෝගයෙන් තමන්ගේ ආදරණීය නායකයාට ස්වකීය උත්තමාචාරය පුද කරන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. මේ ප්‍රතාපවත් රාජ්‍ය තාන්ත්‍රිකයා නැවත තමන්ගේ මව්බිමට පැමිණ මොහොතේ බොහොම සෙනෙහසින් මාතෘ භූමිය වන්දනා කළ ආකාරය අපට දැක ගන්නට හැකියාව ලැබුණා. ත්‍රස්තවාදයෙන් රට මුදාගත් තමන්ගේ සදාදරණීය නායකයාණන්ට මේ රටේ ජනතාවගේ ගෞරවයයි මේ රටේ ජනතාවගේ උත්තමාචාරයයි ඔබට මේ පසුබිම වැහෙන ඔවුන්ගේ උත්තමාචාරය ඔවුන් විසින් ඔවුන්ගේ කටහඬ තුලින් මේ ඉදිරිපත් කරන්නේ. අවසන් වරට බර අවිවලින් සිය අභිමානය පෙන්වමින් LTT පරාජය කළ බව හඟවමින් මේ මොහොතේ සංකේතවත් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව LTTට එරෙහිව එල්ල කළ වෙඩිහඬ දැන් මේ මොහොතේ තවත් සතුරු බලවේගයකට එල්ල කරන්නට ඉඩ නැති බව හඟවමින් සිය අවසන් වෙඩිමුරය සංකේතාත්මක ගුණට එක් කරන මොහොතයි මේ. යලිත් වතාවක් මේ දේශයේ LTT ත්‍රස්තවාදයේ නමින් කිසිදු යුද මරමස්ථානයකට කිසිදු බංකර පෙළකට කිසිදු ආරක්ෂක වළල්ලකට වෙඩි තබන්නට ඉතුරුව නැහැ. මේ අභිමානයෙන් යුතුව යුද හමුදාව එක් කරන්නේ ඒ අවසන් වෙඩිමුරයයි. නැවත වතාවක් මේ කාලතුවක්කු වලින් මල්ටිබැරල් රොකට් ලොන්චර් වලින් වෙඩි තබන්නට ත්‍රස්තවාදීන් ඉතුරු වී නැහැ දේශය තුල.